ආයුබෝවන්. මේ වෙන විට නැවත වතාවක් ලෝක වෙළඳ පොලේ තෙල් මිල ක්‍රමයෙන් වැඩි වෙමින් පවතිනවා. මේ සඳහා ප්‍රධාන හේතුව ලෙස අපට දක්වන්නට පුළුවන් වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ හා ඉරානය අතර එකඟතාවයන් පිළිබඳ පවතින මතගැටුමයි. මේ දක්වා තාවකාලික සටන් විරාමයක් ක්‍රියාත්මක වන නමුත් හෝමුස් සමුද්‍ර සංධිය අවට ක්‍රියාකලාපය නිසා මේ කලාපය තුළ සියලුම නාවික කටයුතු වලට දැඩි බලපෑමක් ඇති කර තිබෙනවා. කෙසේ නමුත් මේ වෙන විට ඉරාන විදේශ කටයුතු ඇමති පාකිස්තානය වෙත ළඟා වී තිබෙනවා. මේ මොහොත වෙන විට ඔහුගේ කණ්ඩායම පාකිස්තානයේ නෙගෝෂියේෂන් ටීම් එක සමග සාකච්ඡා ආරම්භ කර තිබෙන බවටයි සඳහන් වන්නේ. ඇමරිකා එක්සත් ජනපද නෙගෝෂියේෂන් කණ්ඩායමද මේ වන විට පාකිස්තානයට ළඟා වෙමින් ඇති බවටයි සඳහන් වන්නේ. දෙපාර්ශ්ව විසින්ම මෙවර සාකච්ඡා කරන ප්‍රධාන කරුණු සික්‍රට් ලෙස තබා ගැනීමටයි කටයුතු කරමින් තිබෙන්නේ. ඉරාන ඇමරිකානු දීර්ඝ ඉතිහාසය තුළ දෙපාර්ශ්වය තුළ ඇති වූ එකඟතා බොහෝ විට සික්‍රට් ලෙස තබාගෙන තිබූ බවටයි වාර්තාවල සඳහන් වන්නේ. ඉරාන මාධ්‍යයට අනුව මෙවරද දෙපාර්ශ්වය අතර මුහුණට මුහුණ සාකච්ඡා සිදුවීමක් නොවන බවයි සඳහන් වන්නේ. සටන් විරාමයේ ආරම්භ කළ පළමු දින සිට ට්‍රම්ප් ප්‍රමුඛ ඇමරිකානු එක්සත් ජනපදයේ මූලික අරමුණ වූයේ ඉරානයේ ආර්ථිකයට ප්‍රහාරයක් එල්ලකොට ආර්ථිකය තවත් ආඝාතයට ඇද දැමීමයි. එහි ප්‍රධාන ක්‍රියාකලාපය ලෙස සියලුම නාවික යාත්‍රා සඳහා ඉරාන වරායන් තුළට ඇතුළු කිරීම හා ඉවත් වීම ඇමරිකා විසින් අවීර කරනු ලැබුවා. මෙමගින් ඇමරිකාවේ බලාපොරොත්තුව වන්නේ සියලුම තෙල්, ගෑස් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන තුළින් ලබා ගන්නා ආදායම නවතලීමයි. මේ සඳහා ඇමරිකාවද දැඩි පිරිවැයක් දරමින් කලාපයේ කටයුතු කරමින් සිටිනවා. මේ දක්වා මේ ක්‍රියාකලාපය නිසා ඉරානයට යම් බලපෑමක් ඇති කර තිබුණත් ඉරානයේ අවුරුදු ගණනාවක සිට පැවති යුද සූදානම නිසා ක්ෂණික කඩාවැටීමක් දක්නට ලැබෙන්නේ නැහැ. මේ වන විට ඉරානයේ සතු තෙල් බැරල් මිලියන 160ත් 170ත් අතර ප්‍රමාණයක් පාවෙන ගබඩා ලෙස ලොව පුරා ජාත්‍යන්තර මුහුදු කලාපයන්හි පවත්වාගෙන යනු ලබනවා. මෙමගින් ලැබෙන ආදායම ඉදිරි මාස 2 හෝ 3කට ප්‍රමාණවත් බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ. එය එසේ සිදුවන විට මාස 2ක් පුරාවට හෝමුස් කලාපයේ මේ අයුරින් ලොක්ඩවුන් කර තබා ගැනීම ඇමරිකා එක්සත් ජනපදයට ලෙහෙසි පහසු කාර්යභාරයක් නොවනු ඇති. ලෝක ආර්ථිකයට වන හානිය දිනෙන් දින වැඩි වෙන පසුබිමක ඇමරිකාවට එරෙහි පවතින විරෝධතාවද දිනෙන් දින වැඩි වෙමින් පවතී. මේ වන විට ඇමරිකාව තුළ ට්‍රම්ප් විරුද්ධවාදීන්ගේ ක්‍රමික ඉහළ යාමක් පවතින අතර ට්‍රම්ප්ගේ ජනප්‍රියතාවයේද ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බවටයි සඳහන් වන්නේ. ඒ වගේම මේ වන විට ඇමරිකා එක්සත් ජන ෆෝසස් තුළද යම් යම් බෙදීම් ඇති වී ඇති බවටයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ. එයට ආසන්නම උදාහරණය ලෙස 2026 අප්‍රේල් 22 වෙනි දින Chief of Naval Operations නාවික ප්‍රධානාංග දෙන නිලධාරී ධූරයෙන් ඉවත් කරනු ලැබුවා. මේ ආකාරයට ඉරාන යුද්ධය ආරම්භ කිරීමෙන් පසුව ඇමරිකානු මෑත ඉතිහාසයේ මෙහෙයුමක් තුළදී ධූරයෙන් පහ කරපු වැඩිම නිලධාරීන් ප්‍රමාණය මේ ඉරාන හා පැටළුණු යුද්ධයේදී සිදු වූ බවටයි වාර්තා සඳහන් කරන්නේ. මේ වෙන විට ඇමරිකා එක්සත් ජනපදයේ ඉතා පීඩනයකට ලක්ව තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. මේ දක්වා ඉරාන යුද්ධයේදී ඇමරිකා එක්සත් ජනපදය ඉටු කරගත් ඔබ්ජෙක්ටිව්ස් පැහැදිලි කිරීමට අපොහොසත් වී තිබෙනවා. මේ යුද්ධය තුළදී ඇමරිකානු ආර්ථිකයටද දැඩි හානියක් සිදු වී තිබෙනවා. ඒ වගේම ගල්ෆ් කලාපය තුළ උසන්සුන්තාවයක් ඇති වී තිබෙනවා. කලාපය තුළ ඉතා විශාල මරණ ප්‍රමාණයක් සිදු වී තිබෙනවා. ඒ වගේම ඉරානයට වී ඇති හානිය අතිවිශාලයි. මේ හේතු කාරණා නිසා ඉදිරියේදී මේ ගල්ෆ් කලාපය තුළ යුද තරගයක්, ප්‍රොක්සි යුද්ධයක් ඇතිවීම හැකියාව පවතින බවටයි මතපල වී තිබෙන්නේ. පවතින නවතම තොරතුරු අනුව මෙවර සාකච්ඡා අසාර්ථක වූ ඉරානයේ වෙරළාසිත කලාපයට දැඩි පහර දීමකට ඇමරිකාවේ සූදානමක් ඇති බව නාවික හා ගුවන් ප්‍රවාහන දත්ත මගින් පැහැදිලි කර තිබෙනවා. මෙවැනි ලෝකයේ සිදුවෙන තොරතුරු දැන ගැනීම සඳහා අප හා එක්වන්න. අපගේ channel එක subscribe කරගන්න. World Brief සිංහල එක්වන්න.